අද නැහැ මෙහෙ ඉඳලා හෙට උදේ පිටත් වෙන්න පුළුවන් නේ. අයියා කොහෙන්වත් කන්න යන්න එපා. මං රැයට කන්න මොනවද හදන්න. අයියා එන්නකෝ. මේ කොල්ලෝ ලොකු මාමා අනුරාධපුරේ ඉඳන් කොළඹ ගම රැය වෙච්ච හින්දා මං කිව්වා මෙහෙ ඇවිල්ලා නවතින්න කියලා. මම කුස්සියේ තියෙන තක්කලි සම්බෝලයක් බිත්තරේ තම්බලා ගන්න. මේ රෑ කඩවල් වහන්න කලින් කඩේට ගිහලා බිස්කට් පැකට් එකකුයි රැයට කාලා අල්ලන්න අයිස්ක්‍රීම් එකකුයි කියනවා. හරි. දැන් ඉතින් ඔය කඩවල් වහන කන්ද බලන් ඉන්නේ බිස්කටුයි අයිස්ක්‍රීමුයි ගේන්න. කඩවල් වලින් ගේන්න දෙයක් නෑ තාත්තේ තිබ්බේ බිස්කටුයි අයිස්ක්‍රීමුයි ඕනේ තරම් ගෙදර. ගෙදර තිබ්බ මට මතක නෑ නේ. අපර මොනවද තාත්තේ මතක බිස්කට් අල්ලපුවකදී පෙට්ටියක් තිබ්බා. ඒක අයිස්ක්‍රීම්? ඔව් අයිස්ක්‍රීම් තිබ්බා ෆ්‍රිජ් එකේ. හරි කියනවා නම් කමන්නේ. වද දෙනවනේ. A few moments later. ඉතින් අයියේ ගෙට ගොඩ උඩ ගමන්නේ විස්තර කතා කරන්න කලින් මොන හරි පොඩි දෙයක් කාලා ඉන්න හොංගා. පුතේ ලොකු මාමට අර බිස්කට් ටික පිළිවෙල කරලා ගේනවා. බිස්කට් ටික මොකද කරන්නේ? A few moments later. මොනවද මේ? ගෙදර තිබ්බ බිස්කට්. විනාඩියක් දෙකයි. කොල්ල. පොඩ්ඩක් වරෙන්කෝ. කලින් බුසලයා තොට කටින් බිස්කට් ගේන්න ගිහුවම තෝ අසුර ගැහුවා නේද ගෙදර බිස්කට් තියනවා කියලා. දැන් මොනවද බංගුට තිබ්බෙත් ඇයි? අංකල් රුබිට යන තෝද මගේ මැරුම් කන්න මෙතන. අයියේ දැන් බිස්කට් කන්න පරක්කුත් වෙලානේ. අපි බත් ටිකක්ම කාලා ඉන්නේ. A few moments later. අද හදිසියට අයියට ඉතින් එච්චර සලක ගන්න උනේත් නෑ. අයියා කාලා ඉවර නම් අපි අයිස්ක්‍රීම් ටිකක් කමු. හරි. කොල්ලෝ අර අයිස්ක්‍රීම් එක තුන් දෙනාට බෙදලා ගමුකෝ.